හෙලෝ කට්ටිය කොහමද ඉතින් ඔයාලට ඔන්න අද අපි යනවා නුවරට. හරිද? නුවර පොඩි වටයක් දාන්න යන්නේ මම තව යාළුවෙකුයි. අද කිව්වේ දැන් වෙලා පාන්දර 3යි. හරිද? අවුරුදු 20ක් තිබ්බා. අවුරුදු 20 ඊට පස්සේ අවුරුදු මියුසිකල් එකක් තිබ්බා. ඒ ඔක්කොම වෙරෙදි සාමාන්‍ය පාන්දර 1 2 වුණා. ඊට පස්සේ තමයි දැන් ගෙදර ඇවිල්ලා බ්ලොග් එක පටන් ගත්තා. හරිද? දැන් කොහමද දැන් 3යි කියන්නේ මං කොහොමද නැගිටින්නේ නැහැ. හරිද උදේට? මං ටිකක් කම්මැලි. ඒ හින්දා මේ කොහොමද බ්ලොග් එක පටන් ගන්න වෙන්නේ නැහැ හෙට උදේට. ඒ සීන් එක දන්නේ හින්දා තමයි දැන් පටන් ගත්තේ. මේ ඒ හින්දා හෙට උදේ යන් අපි හෙට උදේ යමු. අපි යන ගමන් ඉන්නේ. කතා කරන්න බැහැ තැනක ඉන්න. අපි නුවරට ආවා. හරිද? මේ අර දලදා මාලිගා තියෙන්නේ. අපි මේ කලින් කියන්නේ පස්සේ බැස්සා. බැහැලා මේ මොකද්ද? සහස්වෙනේ කණ්ඩියේ සහස්වෙන වහලාද? මොකක් හරි එකක් ඉඳලා. දැන් මේ අපි උදේට කාලා ලෝකේ කන්ටිනියු කරන්න ඉස්සරහට. මෙයාත් එක තමයි මුණ බලාගෙන. අපි යන්න ඕන උදේට කන්න දෙනවා බලන්න. අපි අන්තිමට KFC ආවා. වෙන්නේ ඇයි දන්නේ නැහැ. අතු යදී නා. හලෝ කට්ටිය අපි ආව KFC එකට මේ උඩට ආවේ. හරිද? මේ ලොකේෂන් නම් මරු අට ලස්සනයි. එහෙම කරා. මේ අපි ආවම බලමු කෑමේ. A few moments later. කෑමේ කාව. හරිද? මේ ටිකක් වෙලා ගියා. මේ ප්ලෑන් එකක් නැහැ තාම. හරිද? නුවරාවට මේ දැන් කාලා එක්කෝ දලදා මාලිගාවට යනවා. හරිද? නැත්තම් මොකක් හරි ප්ලේස් එකක් බලලා ඒකට යනවා. ප්ලෑන් එකක් නැහැ. මේ නිකන් නෙමෙයි ආවේ. බලමු. මේ කාලේ කරලා බලමු. කැමේ වෙනන්න. කවුරුන් ගහයියා? අපි දලදා මාලිගාවට ගියේ නෑ. හරිද? ගියේ නැති එකේ හේතුව තමයි මේ මෙතන පට්ට අවුවයි. හරිද? අවුවත් එක්ක මේ සෑහෙන සෙනග ඉන්න. මං හිතන්නේ තේවාව පටන් නැ ඉවර වෙලා හරි එහෙම මොකක් හරි එකක් ඉඳ මේ සෙනග සෑහෙන්න. හරිද? ඒ හින්දා අපි ගියේ නෑ මේ මොකද්ද මාලිගාවට. දැන් අර කැන්ඩි වල view point එක තියෙනවානේ. ඒ view point එකට යන්න බැලුවේ. මේ ටිකක් දුරයි. හරිද? මේ ආකාරයට කිව්වට අහන්නේ ඌට යන්න ඕනෙලු. මේ කොහමරි කමන්නේ කියලා දැන් යන්න බැලුවේ. ටිකක් දවල් වෙලා සෙනග අඩු වුණාම මාලිගාවට ගිහිල්ලා KCC එක පැත්තට යන්න ඕන. එහෙත් ගිහිල්ලා මේ බලමු තව කොහේ හරි යන්න පුළුවන් වුණා තියක්. දැනට මේ ටික තමයි. අපි යනවා. අපි අර හැමදැන ෆොටෝ ගැව්වා. හරිද? මල් ගහක් දැක්කත් ඒකෙත් ෆොටෝ ගහනවා. දැන් ෆොටෝ ගාපු විතරයි කරේ. මේ අන්තිමට යන්න වෙන්නේ නැහැ දැන්. අයියෝ අපි කැන්ටින් සෙන්ටර් එක ඇතුලේ ඉන්නේ. අපි ගේම් ගහන්න ආවා. මේක එකමාරට අරිනවා කිව්වේ. එකමාරනක ඉන්නවා. ඒක යන්න වීඩියෝ එක දාන්න. බලමු කොහොම වෙයිද කියලා.
2 hours later. ඌට බයික් එකක් ඕනේ. දුකාටි තියෙනවා. KTM තියෙනවා. Kawasaki තියෙනවා. අපි KCC එකට ගිහලා ආවා දැන් හරියද? දැන් මේ කණ්ඩ යන්න බැලුවේ මොනවාරි කාලා තිබායි හරියද? මොනවාරි කාලේ එහෙම මේ මාලිගාව පැත්තේ යන්න ඕන. මාලිගාව පැත්තේ කොහෙද බා යන්නේ? අනේ මන්ට අපිට කිසි ප්ලෑන් එකක් නැහැ හරියද? හිතුණා තේතර යනවා. මේ බලමු. අපි මාලිගාවට යන ගමන් ඉන්නේ හරියද? මේ ඉස්සර මාලිගාව තියෙන්නේ. අපි යා. අල්ලපන් මම දාන්නේ අත අල්ලපන් එළියට ආයෙ මේ බන්ධනගර එන්ට්‍රන්ස් එක ගාඩ අවිල්ලා ඉන්නේ මේ අතෝට යන්න ඕනේ දැන් අපි මේ බන්ධනාගාරය ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ඇතුළට යන්න ඕනේ. දන්නේ නැහැ ඉතින් කොහේ එක එක පාරවල් දිනවා අපිත් යනවා. මෙහි උඩට යන්න පුළුවන්. යන්න. මේ උඩට ආපුවම මෙහෙම තියෙන්නේ මෙතන කන්නඩියක් තියෙනවා. මෙහි හිරගේ වැල් තියෙන්නේ ඔක්කොම මේ පෙන්වන්නද ඇතුලේ එහෙම තමයි ඇතුලේ තියෙන්නේ මේ තියෙන්නේ එනවා නම් කරලා තියෙන්නේ මේක E20 ඒක තමයි මේ තියෙන්නේ ආයේ තියෙනවා මෙතනින් නම් උඩට යන්න බෑ එහෙමත් ඔක්කොම හිරේ ගියා තියෙන්නේ මෙතන අතුලට ගිය හැකි මේකේ බල්ලයා තමයි අන්තිම කාමර ටික තියෙන්නේ. මොකද බුදු පිළිම එහෙම තියෙන්නේ. මේ ඔක්කොම ඉරේවල් තියෙන්නේ මේ දෙපැත්තේ. යට පල්ලයට තියෙනවා මේක. යට තට්ටුවෙන් අය මේ මෙතනින් උඩට යන්න බෑ. තාඩු ගහලා තියෙන්නේ. එතනින් උඩට යන්න බෑ. ඉතින් ඒ හින්දා අපි පල්ලයට බහිනවා. අපේ ගොනුත් මේ බලමු. මේ උඩ තියෙන්නේ අපි ආපු තැන. ඒ කියන්නේ එන්නේ උඩට ගියයි එතනට යන්න දෙන්නේ නැහැ. ඊරගේ තියෙන්නේ කොහොමද? මෙතනින් ආයෙ යන්න බෑ. එන ටොයිලට් එකේ තියෙන්නේ මේ ඉතින් හිරයක්
එහෙම කියලා දෙන්න තියෙන එකේ මේ අම්බෙල් කියලා කියනවා. බුදු පිළිම ඇඳලා තියෙනවා. මේ ඉස්සල්ලාමයි මේක එහාට මෙහාට පාරවල් තියෙනවා දන්නේ නැහැ මේ කොහාටද යන්නේ කියලා. මේ ඉතින් යනවා ඉතින් තියෙන ඇත්තට මේ මෙහාට ගියාගේ එන ඉතින් බලමු. ඔක්කොම ඉරේකවල් තියෙන්නේ. එහෙම හැමතැනම ඉරේකවල් තියෙන්නේ. මේ වගේ මෙතන මොකක් හරි එකක් තියෙනවා මේ මෙතනට යන්න දෙන්නේ. වහලා තියෙන්නේ. මේ තියෙන්නේ පේනවද වර්ණයනේ මේ පේන මරුසිරා සිටි කාමරේ කියලා මේ තියෙනවා. මේ අලුරයි මේක ඇතුලේ සෑහෙන්නේ. මේ සෑහෙන කඩුවරයි මේ අන්තිම දවස් ටිකේ තියෙන කාමර ටික මම හිතන්නේ මේකේ. අපි ඉතින් උනත් එළියට ගිහින් බලමු. මේ ඇවිල්ලා මරන්න දවස් 7ක් තියලා ඒ කියන්නේ කට්ටිය තියලා තියෙන කාමරේ. ඒ කියන්නේ මේ දවසෙන් දවස කාමරේ මාරු කරනවා මේකේ. මෙතන මේ බුදු පිළිමයක් එහෙම තියෙනවා. නෙල්ලොම් ගහ මේ තියෙන්නේ. මෙතන පන්සල. මේ නෙල්ලොම් ගහ. ඉහාට නම් යන්න දෙන්නේ නැහැ. මේ පල්ලෙහාට තමයි වැටෙන්නේ. Two hours later. අපි පීසා ගන්න යන්නේ මේ 4 වෙනි තට්ටුවට යන්න ඕනේ. අදාර ලියුද? යා. හරිද ඔන්න ඔය විදිහට තමයි අපි නුවර ගමන ඉවරුනේ. ඉතින් පොඩි දෙයක් කියන්න තියෙනවා වීඩියෝ එකේ එන්ඩ් එක තියෙන්නේ. ඒ කියන්නේ ගෙදර එන ටික ඒ වීඩියෝ ටික කැමරාවේ නෑ කොහමද මොකක් කරලා නැතිලා. ඉතින් ඒකින් තමයි දැන් එන්ඩ් එක ගත්තේ. ඉතින් ඔය විදිහට තමයි නුවර ගියේ දවස් දෙකකින් වීඩියෝ දැම්මා. නුවර ගියා ඇවිද්දා ඔක්කොම කළා. ඊට පස්සේ ගෙදරට ආවා. ඉතින් එහෙනම් ඉස්සරහට ලොක් දෙකක් තුනක් එන්නත් තියෙනවා. ඉතින් ඒවත් බලන්න. අපේ channel එක තාම subscribe නැත්නම් ඒකත් subscribe කරලා වීඩියෝට like එකක් දාලා වීඩියෝ එක කියන්න දේවල් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරලා ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකේ අපි ආයෙ හම්බෙමු. ගිහින් එන්න.